නුවරඑළිය සීතල මීදුම වීදුරු ජනේලයෙන් කාමරය ඇතුළට ගලා එද්දි මගේ හිතේ තිබුණේ අමුතුම ගැස්මක්. මේ වගේ දෙයක් අපි කවදාවත් හිතපු දෙයක් නෙවෙයි. හැබැයි තිරිණිගේ කටකාරකමයි මේ පරිසරයේ තියෙන නිදහසයි නිසා මගේ හිතත් පාලනය කරගන්න බැරි තැනකට ඇවිත් තිබුණා. අපි 4 දෙනා, ඒ කියන්නේ මමයි මගේ මහත්තයා කසනුයි. ඒත් ඒ නිවාඩුව අපේ ජීවිතේ ලොකුම පෙරලියක් කරයි කියලා මම හීනකින්වත් හිතුවේ නෑ. කාවින්දි මොකද බං උඹ ඔය ගැහෙන්නේ? තිරිණි මගේ අතින් ඇලලා ඇඳෙන් වාඩි වුණා. එයාගේ ඇස්වල තිබුණේ අමුතුම දිලිසීමක්. එයාට මේක නිකන් සෙල්ලමක් වගේ. අනේ මන්ද තිරිණි මට බයයි බං. මේක වැරදි නේද? කසුන්ලට මේක අහු වුණොත් අපිව මරයි. මම වෙවුලන හඩින් කිව්වා. පිස්සුද බං උන් දෙන්න දැන් හොඳටම වැදිලා ඉන්නේ. අනික අපි ප්ලෑන් කරපු විදිහට කලවර වුණාම උන්ට මෙලෝ සිහියක් නෑ කවුද ළඟ ඉන්නේ කියලා. උඹට ආස නැද්ද බං පොඩි වෙනසක් කරලා බලන්න. රුවන් කියන්නේ මාර වැඩකාරයෙක්. තිරිණි එහෙම කියලා හැක්කැව්වා. මගේ හිතේ තිබුණු බය අස්සෙන් යටපත් වෙලා තිබුණු කුතුහලය එළියට ආවා. ඇත්තටම විවාහ වෙලා අවුරුදු 2ක් ගිහින් තිබුණා. කසුන් එක්ක ගෙවන ජීවිතේ ඒකාකාරී වෙලා තිබුණේ. තිරිණි කියන දේ ඇත්ත වෙන්න ඇති. මේ අඳුර අපිව ආරක්ෂා කරයි. හරි හැබැයි පොඩි හරි අවුලක් ගියොත් කිසි අවුලක් යන්නේ නැහැ. දැන් තව ටිකකින් අපි රෑ කෑමට පහලට යමු. කාලා බීලා ඉවර වුණාම ලයිට් ඕෆ් කරලා නිදාගන්න යද්දි තමයි ගේම් එක පටන් ගන්නෙ. උඹ හිතාගනි මේක හීනයක් කියලා. තිරිණි මගේ උරහිසට තට්ටුවක් දැම්මා. අපි පහලට යද්දි කසුනුයි රුවනුයි සාලේ වාඩි වෙලා බීම වීදුරු දෙකක් අතේ තියාගෙන ලොකු කතාවක. ලිප් ගින්දරේ උණුසුමයි විස්කි වල සැරයි එක්ක ඒ දෙන්න හොඳටම ෆිට වෙලා හිටියේ. මේ එන්නේ අපේ කුමාරි හාමිල දෙන්න. අද නම් කෑම ලෑස්ති කරේ අපි. ඔයාලට තියෙන්නේ රස බලන්න විතරයි. රුවන් hina වෙලා කිව්වා. රුවන් දිහා බලද්දි මට අමුතු ලැජ්ජාවක් වගේම බයක් දැනුණා. එයා උස හැඩි-දැඩි පිරිමියෙක්. කසුන් ඊට වඩා හාත්පසින්ම වෙනස්. ටිකක් තැම්පත් චරිතයක්. ඔව් රුවන් අයියාද මාර මහන්සියක් උනේ. අපි බලමුකෝ කෑම කොහමද කියලා. තිරිණි රුවන්ගේ කාට අතක් දාන ගම මට හොරෙන් ඇහැක් ගැව්වා. කෑම මේසෙදි කතාව කලාගෙන ගියේ වෙනද වගේමයි. ඒත් මගේ හිත තිබුණේ වෙන ලෝකෙක. මම කසුන් දිහා බැලුවා. එයා මගේ දිහා බලලා ආදරෙන් hina වුණා. කාවින්දි ඔයාට මහන්සිද? මූණ මැලිවිලා වගේ. කසුන් ඇහුවා. නෑ කසුන්. සීතල නිසා වෙන්න ඇති. මම බොරුවක් කිව්වා. මගේ හෘද ස්පන්දනේ වේගවත් වුණා. රෑ 12ත් පහුවෙලා තිබුණේ. බංගලාවේ ලයිට් නිවන්න වෙලාව හරි. අපි ප්ලෑන් එක තිබුණේ සරලව. කාමර දෙක තිබුණේ ළඟ. ලයිට් නිවලා කට්ටිය නිදාගන්න යද්දි අතරමඟදී මමයි තිරිණියි මාරු වෙනවා. පිරිමි දෙන්න බීලා හිටපු නිසාත් කාමරයේ ඇතුලේ ඝන අන්ධකාරය නිසාත් ඒක ලේසි වෙයි කියලා තිරිණි කිව්වා. හරි එහෙනම් අපි යමු නිදාගන්න. හෙට උදේම හැරෙන්නත් එපා. තිරිණි නැගිටලා කිව්වා. ඔව් යමු. මටත් දැන් ඇස් පිය වෙනවා. කසුන් කිව්වා. අපි පඩිපෙළ නැගගෙන උඩට ආවා. කොරිඩෝව අඳුරුයි. තිරිණි කලින්ම ගිහින් මේ ස්විච් එක ඕෆ් කරනවා කියලා තිබුණේ. කරන් ගියා වගේ පෙන්නන්න. එකපාරට මුළු බංගලාවම ඝන අන්ධකාරයේ කිරුණා. අපොයි කරන් ගියාද? කසුන්ගේ කටහඬ ඇහුණා. කමක් නෑ. අපි කොහොමත් කාමර ළඟනේ ඉන්නේ. පරිස්සමෙන් යන්න. තිරිණිගේ කටහඬ අඳුරේ ඇහුණා. ඒක තමයි සිග්නල් එක. මගේ අතේ ඇඟිලි වෙවුලනවා. මම කසුන්ගේ අත අතෑරලා හෙමින් අනිත් පැත්තට අඩිය තිබ්බා. ඒ මොහොතේම කවුරු හරි මගේ අතින් ඇල්ලුවා. ඒ කසුන්ගේ නෙවෙයි කියලා මට තේරුණා. ඒ රුවන්. තිරිණි පරිස්සමෙන් එන්න මැනික. රුවන් මගේ කාට කියලා මිමිනුවා. එයා හිතාගෙන ඉන්නේ මම තිරිණි කියලා. මගේ උගුර හිර වෙලා වගේ දැනුණා. වචනයක්වත් කතා කරන්න බැරි වුණා. මම නිකම්ම එයාගේ ඇඟට හේතු වුණා. අපි කාමරේ ඇතුළට ගියා. රුවන් දොර වැහුවා. කාමරේ ඇතුලේ තිබුණේ පුදුම නිශ්ශබ්දතාවයක්. ජනේලෙන් එන හඳ එළිය වලාකුළින් වැහිලා තිබුණ නිසා කාමරේ ඇතුලේ කවුද ඉන්නේ කියලා අඳුරගන්න බැරි තරම් කළුවරයි. මම ඇදෙන් වාඩි වුණා. මගේ හිතේ තිබුණේ බයක්ද නැත්නම් අලුත් අත්දැකීමක් විඳ ගන්න තියෙන ආසාවක්ද කියලා මටම තේරුණේ නෑ.
රුවන් මගේ ළඟට ආවා. එයාගේ සිරුරේ උණුසුම මට දැනුණා. කසුන්ගේ ළඟින් එන සුවඳට වඩා හාත්පසින්ම වෙනස් සැරසෙන්ඩ් සුවඳක් රුවන්ගෙන් ආවා. අද ඔයා හරි නිශ්ශබ්දයිනේ. රුවන් මගේ කොණ්ඩේ අතරින් ඇඟිලි යවන ගමන් ඇහුවා. මම මොකුත් නොකියම එයාගේ පපුවට තුරුළු වුණා. කතා කරොත් කටහඬින් අහුවෙනවා. එයා මාව ඇඳට පෙරලා ගත්තා. ඒ හරිම රළුයි. ඒ වගේම ආවේගශීලී. කසුන් කවදාවත් මට මෙච්චර රළුවට ලං වෙලා නෑ. මගේ හිතේ තිබුණු බය ටිකෙන් ටික නැති වෙලා අමුතුම හැඟීමක් මතුවෙන්න ගත්තා. මේ ඉන්නේ මගේ සැමියා නෙවෙයි කියන සිතුවිල්ලම මගේ හැඟීම් අවසන්න හේතු වුණා. අනිත් කාමරේ කසුනුයි තිලිනි මොනවා කරනවද? කසුන් තාම හිතාගෙන ඇති ඒ ඉන්නේ මම කියලා. එයාගේ අහිංසකකම ගැන මට දුකක් හිතුණා. රුවන්ගේ පහසින් ඒ දුක යටපත් වුණා. රුවන්ගේ හුස්ම මගේ මූණට වදිද්දි මා මගේ හිතේ තිබුණු සදාචාරාත්මක වැටකළු ඔක්කොම බිඳලා දැම්මා. ඔයා අද හරි වෙනස්. රුවන් හදි දාන ගමන් කිව්වා. වෙනදාට වඩා ඔයාගේ සුවඳත් වෙනස්. මගේ පපුව කැහෙන්න ගත්තා. එයාට සැක හිතිලාද? මම ඉක්මනට එයාගේ මගේ වහගත්තා. එයාට හිතන්න වෙලාවත් දෙන්න හොඳ නෑ. ඒ හාදුවත් එක්ක රුවන් ආයෙම මගේ ලෝකෙට ඇදගෙන වැටුණා. විනාඩි ගාණක් සමහර විට පැය ගාණක් අපි ඒ අඳුරේ එකිනෙකාගේ පාස වින්දා. මුළු ලෝකෙම අමතක වෙලා තිබුණේ. මේක වැරදි කියලා දැනම ඒ වර්ධ ඇතුලේ තියෙන මිහිර අපි දෙන්නම වින්දා. රුවන්ගේ හැම මට අලුත්. අවුරුදු ගාණක් තිස්සේ මගේ ඇඟට පුරුදු වෙලා තිබුණු කසුන්ගේ රටාවට වඩා මේක සම්පූර්ණයෙන්ම වෙනස් අත්දැකීමක්. එක පාටම එළිය ලොකු වකුණු පාරක් ගැහුවා. ඒත් එක්කම කාමරේ ජනේලෙන් ලොකු එළියක් ඇතුළට වැටුණා. ඒ ෂණික එළියේ මම දැක්කා රුවන් මගේ දිහා බලාගෙන ඉන්න විදිය. එයාගේ මූණේ තිබුණේ පුදුමයක් නෙවෙයි අමුතු හිනාවක්. කාවින්දි? එයා හැමින් මිමිනුවා. මගේ ඇඟම සීතල වුණා. එයා මාව අඳුරගෙන රුවන් මම ගොතකක ඇඳෙන් නැගිටින්න හැදුවා. ඒත් එයා මගේ අත තදින් අල්ලගත්තා. යන්න එපා. රුවන්ගේ කටහඬේ තිබුණේ අමුතුම බැරෑරුම් කමක්. මම දැනගෙන හිටියා මේ තිරිනි නෙවෙයි කියලා. මම ගල් ගැහුණා. මොකක්? එතකොට ඔයා? ඔව්, ඔයා කාමරයට ආපු වෙලාව ඉඳන් මම දැනගත්තා. තිරිනි කවදාවත් මගේ ළඟට එහෙම එන්නේ නෑ. අනික ඔයාගේ සුවඳ ඒක මට කවදාවත් අමතක වෙන්නේ නෑ. මට පොළොව පලාගෙන යන්න හිතුණා. එතකොට එයා දැනමද මට මෙච්චර ලං වුණේ. ලැජ්ජාවයි බයයි දෙකම එකපාර මගේ හිතට කඩාගෙන පැන්නා. එතකොට කසුන් මට ඉබේම කියවුණා. රුවන් අඳුරේම hina වෙනවා මට දැනුණා. කසුන් ගැන මම දන්නේ නෑ. හැබැයි තිරිනි මට මේ ගැන කලින්ම ඉගියක් දීලා තිබුණේ. එයා හිතුවා මම බීලා හිටපු නිසා මට තේරෙන්නේ නෑ කියලා. ඒත් එයා වැරදි. මම ගැහෙමින් හිටියේ. දැන් අපි මොකද කරන්නේ? මේක වැරදි රුවන්. අපි මහා ලොකු පව්කාර වැඩක් කරේ. රුවන් මාව ආයෙත් ඇඳට ඇදලා ගත්තා. වැරදිද හරිද කියලා තීරණය කරන්නේ කවුද කාවින්දි? අපි හතර දෙනාම මේකට කැමති වුණා නේද? නොකියා කිව්වට හැමෝම හෙව්වේ මේ වෙනස. එයා කියන දේ ඇත්ත වෙන්නේ නැති. මම කසුන්ට ආදරේ. ඒත් මගේ හිතේ යටපත් වෙලා තිබුණු ආශාවන් තමයි අද මේ විදියට එළියට ආවේ. අපි හෙව්වේ සතුටක්. කසුන්ට දැනගන්න තියන්න එපා. මම ආයාචනාත්මක කිව්වා. බය වෙන්න එපා. මේ රහස මේ කාමරේ බිත්ති අතර විතරක් තියේවි. හැබැයි මතක තියාගන්න ආයේ කවදාවත් අපි හතර දෙනාට ඉස්සර හිටියා වගේ ඉන්න බැරි වෙයි. අපේ ඇස් දිහා බලද්දි අපි දන්නවා අපි අතරේ මොකක්ද උනේ කියලා. පැය කීපයකට පස්සේ එළිය වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි මම හොරෙන්ම කාමරෙන් එළියට පැනලා මගේ කාමරයට රිංගගත්තා. එයාගේ මූණ දිහා බලද්දි මට ඇති වුණේ පුදුම දුකක්. එයා මොකුත් දන්නේ නෑ. නැත්තම් මෙයා තිරිනි එක්ක රඟපෑවද? උදේ කෑම මේසෙදි අපි හතර දෙනා මුණ ගැහුණා. තිරිනි මගේ දිහා බලලා කපටි හිනාවක් දැම්මා. ඊයේ රෑ හොඳට නිින්ද ගියාද? එයා ඇහුවේ දෙවිපාර්ශ්විකව තේරුමක් ඇතිව.
මම බිම බලා ගත්තා. රුවන් සාමාන්‍ය විදියට කෑම කනවා. ඒත් කසුන් හිටියේ වෙනදාට වඩා නිශ්ශබ්දව. එයා මගේ ඇස් දිහා කෙලින් බැලුවේ නෑ. මගේ හිතට ආපු සැකේ තවත් වැඩි වුණා. ඊයේ රෑ ඇත්තටම වුණේ මොකක්ද? කසුන් ඇත්තටම රැවටුණාද? නැත්තම් එයාත් මේ නාටකයේම කොටස්කාරයෙක් වුණාද? කාවින්දි, ඔයාට මොකද හිතෙන්නේ? අපි ආයෙත් දවසක එමුද මෙහෙ? කසුන් එකපාරටම ඇහුවා. එයාගේ කටහඬේ තිබුණේ වේදනාවක්ද? එහෙම නැත්නම් අභියෝගයක්ද කියලා මට තේරුම් ගන්න බැරි වුණා. අපි ගත්ත සතුට කෙටි කාලීනයි. ඒත් ඒකෙන් ඇති වුණු අවිශ්වාසය සහ සැකය සදාකාලිකයි කියලා මට තේරුණා. මම හෙමින් ඔළුව වැනුවා. බලමු කසුන්, බලමු. මේ වගේ කතා කියවන්න කැමති අය අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ කතාව ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.